අපි අද මේ කතා කරන දේ අපේ ජීවිත කාලයටම වටිනාකමක් එකතු කරන දෙයක්. ඒ නිසාම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කොන්ටිනෙන්ටල් රක්ෂණ සමාගම සභාපති සහ ප්‍රධාන දේශක එලයිට් ට්‍රාන්ස්ෆෝමේෂන් ඇකඩමිහි සභාපති සහ ප්‍රධාන පුහුණුකරු කිෂාන් පෙරේරා මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මම මුලින්ම කතා කරන්න කැමති විශේෂයෙන්ම දැන් අපි අපේ ශ්‍රී ලංකාව ඇතුළේ ඉතාම ඈතකදී ජනප්‍රිය වෙලා තියෙනවා ඔබව. මොකද බොහෝම සමාජයට වටිනා කියන දේවල් එකතු කරන කෙනෙක් නිසා ඔබ අතින් වෙන සේවාව සම්බන්ධයෙන් අපි කැමතියි මුලින්ම කතා බහ කරන්නට. මොකක්ද ඔබ අතින් වෙන මේ තරම් වටින සේවාව? ටෙක්ලා එකම මේක සේවාවක් කියන්න බෑ. මේක කාලීන අවශ්‍යතාවයක්. මොකද දැන් තව අවුරුදු 10ක් ඇතුළත ලංකාව ඉතම ඉහළට යනවා. මොකද ආර්ථික විශේෂඥවරු කියනවා. ඒතකොට අපේ ඉන්න කට්ටියක මේ හැම දෙයක්ම හදන්න. අපි උදාහරණයකට ජපානයේ මම හැම වෙලෙම මොකද මම ජපානයේ ගිහිල්ලා තියෙනවා. මම දකින්නේ අද වෙනකොට ජපානයේ තත්ත්වයට අපේ කට්ටිය හදන්න ඕනේ කියන එක. එතන වෙන දේ තමයි අපේ ඉන්න කට්ටිය ඇත්තටම ශ්‍රී ලංකාව කියන්නේ ශ්‍රේෂ්ඨ ජාතියක්. හැබැයි ඒ කාලේ ඒගොල්ලන් ගොඩක් ශක්තිය තිබුණා. දැන් ඒ ශක්තිය අඩු වෙලා උදාහරණයක් ගත්තාම 70 දශකයෙන් පස්සේ ෂේක් හෑන්ඩ් කරන්නේ අපි අතරක් දෙන්නේ. ඒකේ ග්‍රිප් එක 80% වලින් අඩු වෙලා 80%කින් අඩු වෙලා. ඉතින් ඒ කියන්නේ ඇඟේ ශක්තිය අඩු වෙනවා, මානසික ශක්තිය අඩු වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මිනිස්සුන් ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න නම් මොකද අපේ කෙලින්ම පරමාර්ථය තමයි ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න. මොකද අපි හැමෝම ඉපදෙන්නේ ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න. අනිවාර්යයෙන්. හැබැයි මේකෙන් හරිම 10%කටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්නේ. ඉතින් අපි මේ හදන්නේ ශ්‍රී ලංකාවේ වැඩි හරිය ප්‍රමාණයක් ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න. මෙතනදී අපි බලන දේ තමයි කොහොම කරත් ලංකාවේ කට්ටියගේ අපි හදන්න ඕන දෙයක් තියෙනවා ටෙක්ලා අපි කියනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා. චිත්තාවේගී බුද්ධිය. දැන් මම ගොඩක් දේශනවලදී අහන දෙයක් තමයි දැන් මම ටෙක්ලාගෙන් අහුවොත් ඔබ බුද්ධිමත්ද කියලා. ඒතර ටෙක්ලා කියනවා ඔව් මම බුද්ධිමත්. ඕන කෙනෙක් කියනවානේ. ඒතර බුද්ධිමත්කම කියන්නේ සල්ලිවත් ඒ කිසිම දෙයක් නෙමෙයි. ඒක එක පැත්තක් විතරයි. ඒතර බුද්ධිය කියන දේ චිත්තාවේගී බුද්ධිය ගත්තොත් මේකෙදී අපි ලංකාව ඉස්සෙල්ලා මේක හදන්න ඕනේ. චිත්තාවේගී බුද්ධිය ගත්තොත් සාමාන්‍යයෙන් අපේ කට්ටිය කොටස් දෙකකට ඉන්න ලෝකෙ හැමෝම. එකක් ඇවිල්ලා ෆික්ස් මයින්ඩ්සෙට් එක, අනිත් එක ග්‍රෝත් මයින්ඩ්සෙට් එක. ෆික්ස් මයින්ඩ්සෙට් එකේ තමයි ලංකාවේ වැඩි හරියක් ඉන්නේ. ඒක පාසල් මට්ටමේ ඉගෙනීමේ ඉඳලා වෙච්ච දේවල්. මොකද ඒගොල්ලෝ එතනින් එහාට දෙයක් ඉගෙන ගන්න නැහැ. සාමාන්‍යයෙන් තමන්ගේ රැකියාව කරද්දී මම හැම වෙලෙම කියන දේ තමයි අපේ ශ්‍රී ලාංකිකයෝ අවුරුදු 30ක් විතර යනකම් ජීවත් වෙනවා. 30 දී මැරලා යනවා කියලා. මැරලා යනකොට මැරෙන්නේ නැහැ. එතනින් ඒගොල්ලෝ මැරිච්ච අතාරිනවා. ඒගොල්ලෝ අවුරුදු 70 80 ජීවත් වෙනවා. හැබැයි ජීවිතය අතහැරලා. හැබැයි ඒ වෙන්නේ ඒගොල්ලන්ට අර growth mindset එකක් නැහැ. දියුණුවෙන් උමනාවක් නැහැ. ඒගොල්ලන්ට පුෂ් එකක් නැහැ. මොකද අපි තාම හිතන්නේ තුන්වෙනි ලෝකේ රටක්. තාම මේ දියුණුවෙන් පවතින රටක්. ඒ වගේ අපි තාම බ්‍රෑන්ඩ් එකක්වත් දෙන්නේ නැහැ ලංකාවේ හරියට. ඉතින් මේක වෙනස් කරන්න මම මුලින්ම කියන්නේ අපි අර emotional intelligence චිත්තාවේගී බුද්ධිය හදන්න ඕනේ. මේක දවසින් දවස ට්‍රේන් කරන්න ඕනේ දෙයක් එක්කලා මේකෙදි තියෙනවා කොම්පොනන්ට් පහක්. පළවෙනි දේ අපි වඳුර ගන්න ඕනේ. කියන්නේ අපි කවුද කියන එක. හරි. අපි කවුද කියන එක අඳුර ගන්න ඕනේ. ඉතින් ඒක ඉස්සෙල්ලාම අපි කොලේක ලියන මාස ගාණක් අවුරුද්දක් විතර ලිව්වම self awareness කියන්නේ අපි කවුද කියන එක අපි අඳුර ගන්න. අපි කරු මෝඩකම් මෙච්චර කල් මොන තරම් මෝඩ වැඩ කරලා තියෙනවද? මම වුණත් එහෙමයි. හරි. එතන මාව අඳුර ගන්න පුළුවන් මේ self awareness එකේ අපි කවුද? මේකේ පහක් තියෙනවා. මේක දැනට ට්‍රේන් කරන්න ඕනේ දැන් ලංකාවේ හැම පැත්තම. දෙවෙනියට තියෙනවා self regulations. ඒ කියන්නේ self regulations කියන්නේ අපිට තරහ යන අවස්ථාව කොයි වෙලේද? අපිට දුක හිතෙන, අපිට දරා ගන්න බැරි වෙනකොට අපි හැම දෙයක්ම අතාරනවානේ. අපි මොකක් හරි ටාගට් එකකට යන ඉලක්කයකටනේ. අපිට දුක දරා ගන්න බැරි වෙනකොට ඒක අතහැරලා සම්පූර්ණයෙන්ම ආයි ට්‍රැක් එක වෙනස් කරනවා. එතකොට self awareness එකේදී අපි හොයා ගන්නවා self regulation එකේදී අපිට control කරන්න බැරි emotions control කරන හැටි ඉගෙන ගන්නවා. right? ඒ කියන්නේ තරහ යන වෙලාව ඒ හැම දෙයක්ම දුක හිතෙන. ඊට පස්සේ self motivation. ඒක තමයි අමාරුම දේ. වටිනම එකත් ඒක. වටිම. මොකද motivation එක කියන්නේ එකලා spark එකක් වගේ. අපි තියෙනවා එකපාරට අපි මොටිවේට් වෙනවා. හැබැයි හෙට ආයි වහිනවා. හැබැයි self motivation එක කියන්නේ ඊට වෙනස්. self motivation එක කියන්නේ ඇත්තටම අපේ comfort zone එකෙන් අයින් වෙන්න ඕනේ. comfort zone එකෙන් ඉන්නේ නැති එකට තමයි මම කියන්නේ self motivation කියන්නේ. කවදාවත් comfort zone එකේ හිටියොත් self motivation එක වෙන්නේ නැහැ. මම මෙහෙම කියන්නේ ඔය හොඳටම කියමනක් තියෙන පිටරටවල වල ඇමරිකාවේ කියන්නේ. ඇමරිකාවේ තියෙන අමාරුම ට්‍රේනින් එක තමයි Navy SEALs ලා තියෙන ට්‍රේනින් එක. ඒ ෆෝස් එක. ඒක හරිම අමාරුයි. ඒගොල්ලන්ගේ ප්‍රධාන පාඩයක් තියෙනවා
අපි ඔක්කොම කැමති දිව්‍ය ලෝකයන්. ටෙක්ලත් කැමති දිව්‍ය ලෝකයන්, මමත් කැමති දිව්‍ය ලෝකයන්. මේ ඔක්කොම කැමති දිව්‍ය ලෝකයන්. හැබැයි දිව්‍ය ලෝකයන් මැරෙන්න එපා. කවුරුත් මැරෙන්න කැමති නෑ. ඉතින් මැරෙන්නේ તો දිව්‍ය ලෝකයන් යන්නෙත් නෑ. ඔන්න උතන තමයි ප්‍රශ්නේ. ඒක ඒගොල්ලෝ කියලා තියෙන්නේ ඒගොල්ලන් ඒක මීන් කරලා තියෙන්නේ කවුරුත් දුක් විඳින්න කැමති නෑ. හැබැයි දියුණු වෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ කියන්නේ. හරි ඒ නිසා අපි කම්ෆර්ට් සෝන් එකෙන් යන්න වෙන ඒක තමයි self motivation එක කියන්නේ. හරි මම තුන්වෙනියට කතා කරමු. ඊට පස්සේ තියෙන හතරට empathy. ඒ කියන්නේ අපි සානුකම්පිත බව. අපි ඒක නායකයෙක්ගේ විශේෂයෙන්ම තියෙනවා. ඒ කියන්නේ අපි ආයතනයක් ගත්තාම නායකයෙක් වුණාම අනිත් කෙනාගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවම එකපාරට කඩා පැනලා ඇයි පරක් වුනේ ඒ වගේ කෑ ගහන්න නැතුව ඇයි යාට මොකද වුනේ අපි කෙලින්ම ගියොත් එයාගේ සපත්තුවට බහැලා බලන්න ඕනේ එයාට ඇයි එහෙම වුනේ ඒතර මටත් එහෙම වුණා නම් මොකද වෙන්නේ ඒ වගේ එම්පති එක කියන්නේ අනිත් කට්ටිය ගැන තේරුම් අරගෙන සානුකම්පිතව බලන එක සහ ඒගොල්ලෝ හැන්ඩල් කරන විදිය ඊට පස්සේ අන්තිම පහ වටිනම දේ social skills social skills තමයි අපේ යගේ නැත්තේ ඉතින් අපි කියනවා more contacts more opportunities කියලා. ගොඩක් contacts තියෙනවා opportunities ගොඩක් වැඩි අපිට. හැබැයි social skills කියන්නේ එක එක්කෙනාම තේරුම් අරගෙන ඒගොල්ලොත් එක්ක හරියට සම්බන්ධතාවය තියාගෙන අපි කියනවා ආදරවන්තයා විතරක් නෙමෙයි අපිට business partner ලංකාවේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම අපි එකපාරක් කතා කරොත් එයාට අපේ ජීවිතේ මතක විතර කතා කරන්න පුළුවන් නම් අන්න එයා හොඳට social skills දිනු කරපු වෙන්නේ. ඉතින් මේ පහ අපි daily ට්‍රේන් කරන්න හැමදාම ට්‍රේන් කරන්න ඕන. මේක නවතින එකක් නෙමෙයි. පළවෙනි එක self awareness තමන් හොයාගන්න. අපි හොයාගෙන ගියාම මට වුණත් කාලයක් ගියාම තමයි තේරෙන්නේ මම අහවලා කියන එක. මම කිෂාන් නෙමෙයි කියන එක. හැබැයි ලියලා යද්දි මගේ දක්ෂතා මොනවද දුර්වලතා. ඊට පස්සේ self regulation මම control වෙන විදිය. ඊට පස්සේ self motivation මම තනියම motivate වෙලා වැඩ කරන විදිය. සහ ඊට පස්සේ empathy අනිත් මිනිස්සුන්ට අනුකම්පා කරලා ඒගොල්ලන්ගේ සපත්තුට බැලලා වැඩ කරන විදිය. සහ social contacts මේ ටික තමයි අපි ලංකාවේ මුලින්ම හදන්න ඕනේ. මේ ටික හදන්න නැතුව ගියොත් ටෙක්ලා වෙන්නේ අපේ ළමයි වුණත් අපි අද ලෝක ළමා දිනේ ඒකෙදිත් මම කියන්න ඕනේ. අපේ ළමයි වුණත් අපි කියනවා IQ versus EQ කියලා. එන IQ කියන ළමයා හොඳට ඉගෙන ගන්නවා. ඕනේ දෙයක් මෙහෙම කියනකොට ගණන් ටික හදනවා. හැබැයි එයා කවදා හරි යුනිවර්සිටි කැම්පස් ගියාට පස්සේ එයා නිකන් බය වෙලා වගේ ඉන්නේ. ඒ නිකන් කිසිම දෙයක් කතා කරන්නේ. එයා සමහර විට හොඳ ඉංජිනේර කෙනෙක් වෙයි. එහෙම නැත්නම් මෙඩිකල් කොලෙජ් ගිහලා ડોක්ටර් කෙනෙක් වෙයි. හැබැයි එයාගේ ජීවිතේ එතනින් එහාට ඒ රෑන්ක් එකේ ඉන්නවා. එයා බයයි සමාජයට. එයාගේ ඇත්තම කිව්වොත් අපේ කනගාටුයි කතා කරන්න මට මේක ජපානයේ ඉන්න සෙන්සර් කෙනෙක් කිව්වේ ඕගොල්ලන්ගේ රටේ මේක ගොඩක් අඩුවේ කරනවා. හැබැයි ඕගොල්ලන් රටේ ඔය යන විදිහට ගියොත් ඩිවෝස් වෙන ප්‍රමාණයත් වැඩි වෙයි කියන. මොකද ඒගොල්ලන්ට තාම තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මේවා තමයි හදන්න. මොකද IQ කියන එකට එක්ලා දැනට ලෝකේ කම්පැනිස් 10ක් අරන් තියෙනවා. ටෙස්ලා, ඒ වගේ Nike, ලෝකේ තියෙන බර්ල්ම කම්පැනිස් 10 අරගෙන මේගොල්ලෝ බලලා තියෙනවා. මේක කරලා තියෙන හාවර්ඩ් යුනිවර්සිටි එකකින් රිසර්ච් එකක්. බලලා තිනවා මේක ඉහළම පුටුවල ඉහළම රෑන්ක් වල ඉන්නේ කවුද කියන එක. CEO ඒ වගේ රෑන්ක් වල. ඉඳලා තියෙන IQ level එක 20% 20%යි. හැබැයි EQ අර මම කතා කර ඉස්සලා emotional intelligence තියෙන කට්ටිය 80% තියෙන අය තමයි level ඉන්නේ. IQ තිබිලා 20යි ඒගොල්ලන්. හැබැයි EQ එක 80%. මට ඔන්න ඕකයි කියන්න ඕන කියලා ලංකාවේගෙත් අපි ඕක හැදුවොත් අපි නිකම්ම ඉහළට යනවා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද දැන් අද වෙනකොට ලංකාව ඇතුලේ ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ අධික ස්ථූලතාවය ඒ වගේම මේ අධික බර බෝනවන රෝග මේ දේවල් එක දැන් මේ කතා කරපු මාතෘකාවත් එක්කම මේ දේවලුත් බලපානව නේද මොකද හිතෙන්නේ සම්බන්ධයෙන් නෑ ඇත්තටම ටෙක්ලා ඒක රුචුවම් බලපාන දෙයක් මොකද හේතුව අපි ආයි ජපාන්ට මොකද මම ජපානේ ගන්නෙ මට ඕනේ ජපාන වගේ දෙයක් කරන්න ලංකාවේ ජපානය ගත්තොත් එක්ලා සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් ඒගොල්ලන්ට අනිවාර්ය කරලා තියෙනවා ඒගොල්ලන්ගේ චෙක්අප්ස් කියන්නේ ස්පෙෂලි බලන්නේ BMI කියන්නේ body mass index එන උස හැටියට බර තියෙනවා ඒක වැඩි වුණොත් ඒගොල්ලන්ට ගොඩක් ඕන් කරනවා සහ ඒගොල්ලන්ට ක්ලිනික් වලට ගිහිල්ලා ඒක ඉමීඩියට් හදන්න ඕන ඒක හැදුවේ නැත්නම් ඒ ජොබ් එකේ යාට රැඳිලා ඉන්නත් බෑ එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා ඒගොල්ලන් ඉතින් ඒගොල්ලන්ගේ බර හරියටම තියෙන්න ඕනේ සහ ඒගොල්ලන්ගේ ඉනේ වටේ ප්‍රමාණය ඒගොල්ලෝ හැම වෙලේම චෙක් කරනවා. ඒකත් වැඩි වුණොත් එතනත් ඒගොල්ලන්ට වෝන් කරනවා. ඉතින් ඒකට හේතුව තමයි අපිට අපේ බර වැඩි වුණොත් දැන් මට ශරීරන බරට වැඩිය මගේ ඇඟේ බරක් තියෙනවා නම් මගේ මේ කකුල් වලට මට වේට් එක දාන්න අමාරුයි මට ඇවිදින්න අමාරු නම්
මට ටෙක්ලා කිසිම දෙයකට මගේ ෆෝකස් එක 100% දෙන්න බෑ. මං හිතමු අපි වැඩක් කරනවා ඔෆිස් එක වැඩ, එහෙම නැත්නම් අපි ස්කෝල් එක වැඩ, ලෙක්චර් එකක් හිතනවාද අපිට දෙන්න පුළුවන් කියලා. මොකද අපේ අමුතු බරක්. අපි හිතමු මට තියෙන්න ඕනේ බර කිලෝ 70 නම් මං කිලෝ 86ක් විතර බර නම් කිලෝ 16ක ජැකට් එකක් ඇඳගෙන ඉන්න වගේ ප්‍රශ්නයක්. ඒක හුස්ම ගන්නත් තමයි හුස්ම පිට වෙන්නෙත් නෑ. අර කරන වැඩේට 100% ෆෝකස් එක දෙන්න බෑ. අවධානයක් දෙන්න බෑ. ඉතින් ඒක නිසා ඒ පිටරටවල ලෝක අනිවාර්ය කරලා තිනවා ඒගොල්ලන්ගේ ඒ ලෙවල් එකට ඒගොල්ලන් BMI එකට බොඩි මාස් ඉන්ඩෙක්ස් එක උසේ හැටියට බර තියාගෙන ඒ ගමන යන්න කියන එක. ඉතින් ලංකාවේ ගොඩක් ඒක බලන්නෙම නෑ කපේ කම්පැනි වල. හැබැයි මේ දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මට ලෙක්චර් එකට ආරාධනාවක් තිබුණා සිලොන් කෝල් ස්ටෝර්ස් එලිෆන්ට් හවුස්. මම ඇතුළට යනකොට හරි සන්තෝෂයි වුණේ. හැමතැනම දාලා තිබුණ BMI මට කිව්වා මේ BMI එක ගැන කියලා දෙන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක ෆලෝ කරනවා ඇති. මම ඒක ලෙක්චර් එකක් දුන්නා. මට හරි ආසයි තුන ලංකාවෙත් මේවා දැන් කරයි නේද කියන එක. ඉතින් ඒවා පුළුවන් නම් ලංකාවේ රාජ්‍ය මට්ටමේ රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන ඒව කරන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ජපානයේ 50කට වැඩි සේවක පිරිසක් ඉන්නවනම් ඒ ආයතනයේ අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් ඉන්නවනේ. ඒවා දිගට මේගොල්ලෝ බලනවා. ඉතින් ඒ බලන්නේ මොකද ලෙඩ රෝග අඩු කරන්න සහ මේවා. අනිත් මම කිය යුතු දෙයක් තියෙනවා ටෙක්ලා. අද කාල ට්‍රෙන්ඩ් එක වැඩි වෙලා තියෙනවා. හරිම අවාසනාවන්ත දෙයක්. අවුරුදු 30යි 45යි අතර වැඩිපුර තරුණියෝ නෙමෙයි. තරුණියෝ heart attack වලින් මේ යනවා. ඒ ට්‍රෙන්ඩ් එක ඉතාමත් වැඩි. එන්න වැඩි. දවසින් දවස වැඩි. මේ වෙන්නේත් මේ ස්ථූලතාවය සහ අපි ගන්න ආහාරවල ප්‍රශ්නයක්. ඒකම ස්ත්‍රීන් ගත්තොත් ලේඩිස්ලා දැන් වැඩි වෙලා තියෙනවා බ්‍රෙස්ට් කැන්සර්. බලා ඉන්නේදී හැමතැනම බ්‍රෙස්ට් කැන්සර්. ඒකම ඒ දෙකම එක්කව වෙලා තියෙන්නේ ඇත්තටම අපේ වැරදි පුරුදු වැරදි ආකල්ප. ඉතින් මේ හැම දෙයක් මම හිතන්නේ හොඳම වෙලාව අපි රාජ්‍ය මට්ටමින් හරි මේවට කතා කරොත්. මොකද අපි හෙල්ත් කියලා කතා කරන බෙහෙත් ගැන. බෙහෙත් වැඩක් නැහැ. බෙහෙත් වලින් මිනිස්සු ජීවත් කරන එක නේ. බෙහෙත් නැතුව නිරෝගී විදිහට ජීවත් කරන්න පුළුවන් නම් හොඳයි. ඕකද මම ටෙක්ලා එක දෙයක් එකතු කරන්න. අපි මහත් වෙන්නේ දැන් වා සමහර විට බලයි මම මහත ගැන කතා කරනවා. ඇයි මහත් වෙන්නේ කියන එක. ඒ මහත් වෙන ප්‍රධානම හේතුව තමයි ටෙක්ලා අපි තුන් හේලටම බත් කනවා. අපේ කට්ටිය. එක්ක පාන් මොනවා හරි. හැබැයි ඉස්සර කාලේ වේ ගෝවියෝ කුඹුර වැඩ කරපු මිනිස්සු තුන් හේලන බත් කෑවයි කිව්වට ඒක ප්‍රශ්නයක් නෑ. ඒකට හේතුව තමයි අපි බත් කෑවහම ඒකේ සාමාන්‍යයෙන් කැලරි 450ක් විතර තියෙනවා. අපි හිතමු අපිට අවශ්‍ය කැලරි 1500 කියන්නේ. මේක අපේ ඩිපෙන්ඩ් වෙන. මේකේ 450ක් තියෙනවා. මේ 450 අරගත්තට පස්සේ බත් වල සහ පාන් වල ග්ලූකෝස් ප්‍රමාණය හරි වැඩි. මං පිටි වලට කියන්නේ කලවම් සීනි කියලා. ඇත්තට පිටි කියන්නේ කලවම් සීනි. මේකේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි වෙනවා බ්ලඩ් වල. වැඩි ලෙවල් වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් ඉන්සුලින් කියන හෝමෝන් එක ඇවිල්ලා ඉන්සුලින් කියන්නේ කෙලින්ම වැඩි for ග්ලූකෝස් උඩ ඩිපොසිට් කරන හෝමෝන් එක. එයා ඇවිල්ලා වැඩ කරලා මේක අරන් ගිහිල්ලා ඉස්සල්ලාම අපේ liver එකේ එහෙම glycogen කියලා ස්ටෝර් එකක් තියෙනවා. ඒ glycogen හැටියට මේක ඩිපොසිට් කරනවා. ඒක අපේ යාගේ හැම වෙලෙම ෆුල්. ඒක ආ ඩිපොසිට් කරන තැනක් නැහැ. ඊට පස්සේ යා ගිහිල්ලා කෙලින්ම අපේ ෆැට් සෛල අතර වටේ බඩේ බෙල්ලේ හැමතැනම ඕක ඩිපොසිට් කරනවා. ඉතින් වෙන්නේ අපේ ග්ලූකෝස් ප්‍රමාණය අපි කාපු ගමන් අපි හිතමු අපි ෆාස්ටිං බ්ලඩ් ෂුගර් බැලුවොත් ග්ලූකෝස් තියෙනවා නම් කාගේ හරි 100ට මේක කාලා හරියටම විනාඩි 30ක් යනකොට මේක යනවා 280ට 300ට එතන. ඒ කියන්නේ ග්ලූකෝස් හයි බ්ලඩ් එක. ඊට පස්සේ අරයා ටට්ටක් ගාලා තැන්පත් කර යනවා අර වැඩිපුර තැන්. ඊට පස්සේ අපි ආයි 10ට ඉතර පොඩි බණ්ඩක ඉන්නට ටිකිරි මාර්ගය ඇල්ලක් කාලා වගේ අපි කියන්නේ මොන හරි දෙයක් කනවා. කාපු ගමන් ආයි මේක උඩ. ආයි පල්ලෙහාට එන්න වෙලාවක් නැහැ උඩම තමයි. ආයි උඩ. ඊට පස්සේ ආයි චුට්ටක් පල්ලෙහාට එනකොට ලන්ච් දවල් කෑම. ඒකෙදි ආයි උඩට යනවා. ඒ කියන්නේ ඉන්සුලින් එකත් උඩ ග්ලූකෝස් උඩ. ආයි 3ට විතර ආයිත් ඒකක් බොනවා කේක් ඇල්ලක් කාපුවම ආයි උඩට යනවා. ඊට පස්සේ ආයි හවස් වෙලා අපේ ඩිනර් වලට එද්දි පොඩ්ඩක් පල්ලෙහාට වෙලා තියෙන. ඉතින් ඩිනර්ත් අපේ කට්ටිය හොඳට ගන්නවනේ. ඒ ගත්ත ගමන් ආයි උඩටම යනවා. දැන් මේක යනවා කියන්නේ ටෙක්ලා හිතන්න ග්ලූකෝස් වැඩි වෙනවා කියන්නේ ඉන්සුලින් වැඩ කිරීම හැම වෙලේම යනවනේ. ඒකට කියනවා අපි ඉන්සුලින් රෙසිස්ටන්සි කියලා. හැම වෙලේම රේස් වෙවි තියෙනවා. මේක තියෙන කෙනාට ටෙක්ලා ඔයා ඉන්සුලින් පොඩක් විදගෙන බලන්න කොච්චර වාගේ පණ නැති වෙනවද? ඔයාට අවධානය දෙන්න බැරි වෙනවා. ફોකස් එක නැති වෙනවද කියන්නේ. මොකද ඉන්සුලින් එච්චර ප්‍රබල එක අවශ්‍යයි. වැඩි වුණොත් ප්‍රශ්නයක්. ඒක නියමිත ප්‍රමාණයට තියෙනවා. මේක වෙන්නේ හැම වෙලේම උඩ පල්ලෙහා යනවා. ඒතකොට ඉන්සුලින් වැඩි.
ඇගේ හරි එතකොට පිටරටවල තියෙනවා ඉන්සුලින් ටෙස්ට් එකක් කරන්නේ ෆාස්ටිං ඉන්සුලින් ලංකාවේ කරන්නේ ජපාන විශේෂයෙන්ම කරනවා අපි කරන්නේ ග්ලූකෝස් ටෙස්ට් එක විතරයි ෆාස්ට් මේක කරන්න ටෙස්ට් දෙක ප්‍රධානම HbA1c HbA1c කියන්නේ පහුගිය මාස 3 ඇතුළත අපේ ග්ලූකෝස් ලෙවල් එක කොහොමද තිබුණේ කියන එක ඇඟ ඇතුලේ සෛල අතන බ්ලඩ් වල ඊට පස්සේ ෆාස්ටිං ඉන්සුලින් චෙක් කරාම මේක ඉන්සුලින් රේස් වෙනවද කියලා ඒගොල්ලෝ පෙන්නනවා. අන්න ඒක රේස් වෙනවා නම් එතන ප්‍රශ්නයක්. ඉන්සුලින් අපි කියන ඉන්සුලින් ප්‍රතිරෝධය. ඊට පස්සේ වෙන්නේ අතනින් කොහොමද කොලෙස්ටරෝල් ටිකක් හැදෙනවා, ඇඟත් මහත් වෙනවා, පිම්බෙනවා. අන්තිමට ඉන්සුලින් වල සෙන්සිටිව් එක නැතු යනවා. එයාගේ. ඒක මොකද එයා වැඩ කරලා අන්තිමට ඒ ටික නැතු යනවා. අග්නාශයෙන් ඒක නිපද වෙනවා. ඒකේ යාට කරන ජොබ් එක යට කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඩයබටික් හැදෙනවා. ඊට පස්සේ ඩයබටික් හැදුනාට පස්සේ ඩයබටික් වලින් කරන්නේ අපිට ප්‍රතිශක්තිකරණ සම්පූර්ණයෙන්ම හීන කරනවා. අපේ ඉමුන් සිස්ටම් එක. ඊට පස්සේ කැන්සර් හැදෙනවා. මොකද ප්‍රතිශක්තිකරණය කියන්නේ ලොකු අපිටම බලකොටුවක් කියලා. බලකොටුව ඇතුළට අපේ හතුරු එනවා නම් ඒගොල්ලෝ දන්නවා කෙලින් බලක් ගන්න. මේ බලකොටුව සම්පූර්ණ ඩැමේජ්. ඊට පස්සේ හතුරව අඳුර ගන්න නැහැ. ඔය ඇතුළට එන්න දෙනවා. අන්න ඊට පස්සේ කැන්සර්. ඉතින් මුලින්ම ඩයබටික් වෙනවා මහත් වෙනවා ඔබිසිටි ලෙවල් එකට යනවා ඊට පස්සේ අනිත් පැත්තෙන් සම්පූර්ණයෙන්ම ඩයබටික් ඔබිසිටි සහ කැන්සර් මේ තුනම එකට එනවා අපි කියනවා ෆුල් ඔප්ෂන් ලෙඩ ටිකක් හදාගත්තා කියන. මොකද තමයි ලංකාවට වෙන්නේ. දැන් මේ හැම දෙයකම අපි ඔබතුමා සඳහන් කරන විදිහට මේ හිතන දේ තමයි වටිනාකමක් තියෙන්නේ. නමුත් කොච්චර හිතුවත් වැඩක් නැහැ. ඒ දේ ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒක කිසිම අපි මේ කතා කරන දේවල් වල තේරුමක් වෙන්නේ නැහැ. දැන් විටමින් D ගැන කතා කරොත් ඔබ හැම වෙලේම කතා කරනවා දැන් ඒකේ තියෙනවා හොඳ විශේෂත්වයක් කියන කාරණා. ඔබතුමා ඒ සම්බන්ධයෙන් නිතරම කතා කරනවා. ඒ නිසාම අපි කතා කරොත් ලංකාවට විටමින් D කියන කාරණාව මේ තරම් වමනා වෙන්නේ ඇයි කියලා. ඒක තමයි මටත් ඒක ප්‍රශ්නයක්. මොකද ලංකාවට හොඳට ඉරු එළිය වැටෙන රටක්. එංගලන්තේ වගේ නෙමෙයි. හැබැයි වෙලා තියෙන්නේ ලංකාවේ අද වෙනකොට අපි යන්නේ වාහනවල, ඔෆිස් යන්නේ වාහනවල, ඉන්නේ ස්කූල් වෑන් හරි ළමයි ඔක්කොම වාහනවල ඉන්නේ. ඉතින් අපි ඉරු එළියට නිරාවරණය වෙන්නේ එක්ස්පෝස් වෙන්නේ නැහැ ටෙක්ලා. ඒතකොට ඇත්තනම D3 එක ඉරු එළියෙන් හැදෙන්නේ නැහැ. D3 එක අත්‍යවශ්‍යයි. D3 එක හැදෙන්නේ ඉරු එළිය වැටෙනවා අපේ හැමෙන් හැදෙන්නේ. මේ D3 එක අපිට ස්වභාව ධර්මයට විරුද්ධව කොහොමත් වැඩ කරන්න බෑ. D3 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඉතින් D3 එක කවුරුත් කතා කරන්නේ. හැබැයි මේක නැති වුණේ තැන අපිට ඔස්ටියෝපොරොසිස් හැදෙන්න ප්‍රධානම හේතුව. ගොඩාක් ලේඩිස්ලා අවුරුදු 40 50 යද්දි කියනවා මගේ ධනිස් දෙක රිදෙන ඇවිදින්න බෑ. සමහරවිට මගේ දාන්න වෙනවා. කොන්ද රිදෙනවා මේ පැත්ත අල්ලගෙන නැගින උදේට නැගිටින්න බෑ මේ ඇන්කල් එක රිදෙනවා. හරි මේ ප්‍රශ්න ඔක්කොම චෙක් කරලා බැලුවොත් අද 67යි 97යි අතර තියෙනවා ලංකාවේ ඩෙෆිෂියන්සි එක අඩුවක් D3. මේ D3 එක තමයි ප්‍රබලව බලපාලා තියෙන්නේ. මොකද කැල්සියම් වැඩ කරන සපෝට් කරන D3. කැල්සියම් අපි කොච්චර ගත්තත් කැල්සියම් වල සපෝට් වෙන්නේ නැහැ D3 හරියට ඇඟේ ප්‍රමාණය නැත්තම්. ඒක ගැන කවුරුත් කතා කරන්නේ. හැබැයි ඒක නිසා අපි වෙන ලෙඩවල ඔස්ටියෝපොරොසිස් ඒවට බෙහෙත් කරනවා. හැබැයි D3 එක අඩු වුණේ තැන යාගේ ඒ ටිකත් හැදෙනවා. ඊට පස්සේ ඒක සිම්ප්ටම්ස් හැටියට ගන්න පුළුවන්. රැයට පිලෝ එකේ තෙත් වෙලා තියෙන ඔළුව. ඒක මොනවා හරි චූටි දෙයකටත් අපිට දහඩිය දාන්න ගන්නවා. කම්මැලි වෙනවා. අපි බැඩ කල් දානවා. හැම වැඩක් ආවම අපි කල් දානවා. හෙට කරමු අනිද්දා කරමු. එයා දන්නේ නැහැ මේක වැඩිලා තියෙන D3 ප්‍රශ්නයක් කියන එක. තේරෙනවද? හැබැයි වැඩ හැමදාම කල් දානවා අන්තිමට ස්ට්‍රෙස් වෙනවා. ඔක්කොම තියාගෙන කේන්ති යනවා. ඒ වගේ ගොඩක් දේවල් ඒගොල්ලන්ට වෙනවා. ඉතින් D3 එක තමයි අන්තිමට heart attack ඒ වගේ අනිත් එක අපි අග්න්‍යාසයේ ප්‍රශ්න ඊට පස්සේ kidney especially kidney වලට D3 බලපානවා kidney අඩු මේ වුණා. අන්ත kidney ආයි repair වෙන D3 ඕනේ. ඉතින් හැම දෙයකම D3 ඕනේ. හැබැයි ඒක ගැන කවුරු කතා කරන්නේ නැහැ. ඒක මම කිව්වේ ඒක. අපි දැන් මෙහෙම කතා කරොත් දැන් අද දවස ලෝක ළමා දිනේ ලෝක වැඩිහිටි දිනේ මේ එකත් එක්ක ඔබතුමාට මොකද හිතෙන්නේ මේ අපේ ඔබතුමා අතින් කෙරෙන මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි කතා කරන්න කැමතියි. මොකද බලාගෙන ඉන්න කෙනෙකුට අපි මේ තරම් දුරට පැහැදිලි කිරීමක් කරන්නේ ඇයි? ඔබතුමා අතින් වෙන සේවාව මේ තරම් වටින්නේ ඇයි කියන කාරණේ මේ අද දවස වටිනවා. මොකද පුංචි දරුවන්ගේ දවස වගේම වැඩිහිටි අපිටත් අද දවස බොහොම වටිනවා. ඒ නිසාම ඔටෙක්ලා තමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අද ලෝක ළමා දිනය නිසා. විශේෂයෙන්ම අපි ඔක්කොම ගුරුවරු. හරි දෙමාපියොත් ගුරුවරු. ඔයත් ගුරුවරයෙක් මමත් ගුරුවරයෙක්. ඒ කියන්නේ ගුරුවරු කියන්නේ උගන්වන්නම ඕනේ නැහැ. තවත් කෙනෙකුට ආලෝකයක් දෙන්න පුළුවන් නම් එයා ගුරුවරයෙක්.
එතකොට මම ඕක විග්‍රහ කරන්නේ ගුරු කියන එකට එක්ලා දන්නවද ගුරු කියන්නේ මොකද්ද කියන. ගු අද ලෝක ළමා දිනකින් කියන්නේ ගු කියන්නේ අඳුර. රූ කියන්නේ එළිය දෙන්න. ඒතර ගුරුවරයා කියන්නේ අඳුරෙන් එළියට ලබා දෙන එළියට ගෙනියන කෙනාට. ඉතින් අපි ඔක්කොම ගුරුවරු ගත්තාම ඉතින් දෙමාපිය හැම කෙනෙක්ම මේකෙදි මම දකින දෙයක් තමයි අවාසනාවන්තම දේ අද ළමයින්ට වෙලා තියෙන්නේ. අපි ගත්තාම බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවත් කුමාරයා වෙලා ඉන්නකොට එතකොට ඒ කාලේ තිබුණා ටෙක්ලා ශිල්ප ශාස්ත්‍ර කියලා. ඒ කියන්නේ ශිල්ප කියන්නේ ඒගොල්ලෝ දුණු වලින් විදිනවා, කඩු වලින් ගහ ගන්නවා, අස්සය පිට යනවා. ඒ ශිල්ප. ඒක ශාස්ත්‍රාර පොතපතේ තිබිච්ච ඒවත් කරා. ශිල්ප ශාස්ත්‍ර. ඒකම අද තියෙනවා සිප් 4 කියලා. හැබැයි සිප් නෑ 4 විතරයි. එකක් හැල්ල. අර ශිල්ප ඕනම කරන එක හැල්ල. හරි. එතකොට අද ළමයින්ට අම්මලා නිකන් ගෙනියනවා අර හරි අමාරුවෙන් ගෙනිනවා වගේ ඒ ළමයි ඉස්කෝලේ යරලා ආපු ගමන් ඊට පස්සේ ක්ලාස් එකකින් තව ක්ලාස් එක, තව ක්ලාස් එකකින් තව ක්ලාස් එක, ස්පෙෂලි ඔය ශිෂ්‍යත්ව පන්ති පොඩි ළමයි මම දැකලා තියෙනවා. ඉතින් මම තායි ජපානට ගියාම ජපානේ ඔය වයසේදී ළමයින්ට උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ මේ පාසලේ පොඩි කාලේ දෙන්නේ සෙල්ලම් කරන්න. සහ වතුර වලින් සෙල්ලම් කරන්න, නාන්න, ඒගොල්ලෝ මැඳ ගන්න, ඒගොල්ලන්ගේ වැඳුම් ඒගොල්ලෝ පිරිසිදු කරගන්න, ඒ වොෂ්රූම් ඒගොල්ලෝම හොදන්න, වදන් ට්‍රේන් කරන්න. අපේ ළමයි දිගටම ආයන්න මේව කරන්න, අකුරු ටික මේව කරන්න කිය මේ ළමයින්ගේ ඔළුවේ නියුරෝන්ස් මිලියන ගාණක් තියෙනවා. ඒවා එකෙන් එක හාවෙවි යනවා. මේ ටික ඔක්කොම ඩැමේජ් කරනවා. මොකද ඒ ළමයට දෙන්න බැරි ප්‍රෙෂර් එකක් දීලා. ඒ තනිකර 4 විතරයි සිප් නෑ. ඉතින් හරිම අවාසනාවන්තයි. ඒකම අපේ කට්ටිය තව කරන දෙයක් තමයි ටෙක්ලා මේගොල්ලන්ට ආහාර ගත්තාම පොඩි ළමයින්ට අපි ලේසියටම දෙනවා අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් කියන්නේ අද ලෝකේ නම්බර් 1 කැන්සර් කාරක. ඔයා දන්නවද දන්නේ? හරි. ඊට පස්සේ 2 බිස්කට්. බිස්කට් සමහර බිස්කට් හැම එකම මේ බේක් කරනවා. එතකොට ළමයින්ට මේ ලේසියට බිස්කට් දීලා ඒ කැන්සර් වැඩි කරන පොඩි කාලේ ඉඳන් අයිස්ක්‍රීම් දීලා වැඩි කරනවා. තුන්වෙනියට ළමයට කන්න දෙන්නේ ෆෝන් එක. ලේසි අම්මට ලේසිනේ අම්මා ඉතින් මම ගොඩක් අම්මලෙන් ඕක අහන්නේ ඇයි ඔය වගේ වැඩ කරන්නේ කියලා. ළමයට ෆෝන් එක දුන්නා ළමයා ඒක දිහා බලාගෙන කනවා. ඉතින් ඒකෙන් තමන්ගේ ක්‍රියේටිවිටි එක අඩු වෙනවා සහ එයාගේ මේ මොලේ තියෙන නියුරෝන්ස් හරි සියුම්. මේවේ තියෙන බ්ලූ රේස් නිල් කිරණ වලින් මේ ඔක්කොම ඩැමේජ් වෙනවා. මෙයාට කවදා හරි අවුරුදු 14ක් 15ක් වෙද්දි මෙයා කෙලින්ම ඩිම් එකේ යන මොකද හිතන්නේ නැති ඔය යන අර ඔටෝ පයිලට් කියන්නේ ඒ ලෙවල් එකට හැදෙනවා. ඉතින් හරිම අවසනාවන්ත දෙයක්. ඇයි මේ වගේ දේවල් කරන්නේ? සහ අන්තිමට මට කියන්නත් ඕනේ වැඩි හරියක් මේගොල්ලන්ට දෙන්නේ පැකට් කරපු කෑම. එතකොට පිටරටවල මම ආයි ජපානය ගැන මම කියනකො ජපාන විතර කරන්න ඕන නිසා ඒගොල්ලෝ ප්‍රෝබයොටික් වැඩි කරනවා. ඒගොල්ලෝ ඒ වගේ ඇන්ටිබයොටික් දෙන්නෙම නැහැ. ලේසින් ඇන්ටිබයොටික් දෙන්නේ. උණක් හැදුනත් දෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ ප්‍රතිශක්තිකරණ ඇඟෙම හදන්න. දැන් අපේ කට්ටිය පොඩි දෙයකට ඇන්ටිබයොටික් දෙනවා. උණ හෙම්බිරිසලා දීලා ප්‍රතිශක්තිකරණය නැති කරනවා. සහ ළමගේ ජීවිතෙත් ඉවර කරනවානේ. ඒකනේ ඇත්තටම අපි මේ කතා කරන්නේ අපි අද දවස ගැන කතා කරොත් ලෝක වැඩිහිටි දිනේ ඒ වගේම ලෝක ළමා දිනේ. නමුත් යම් දවසකදී දරුවෙක් වැඩිහිටියෙක් වෙනකොට ඒ කාලපරාසය ඇතුළතදී වගකීම තියෙන්නේ ඔබ දෙමව්පියන් වශයෙන් වැඩිහිටියෙක් වශයෙන් දරුවගේ ජීවිතේ තවත් ආයුෂ වැඩි කරනවා නම් ඒ වටිනාකම ලබා දෙන්න ඕනේ ඔබ විසින්මයි. එතුමා අද දවසේදී බොහොම හොඳ පැහැදිලි කිරීමක් කරා. ඒ නිසාම ස්තුතිවන්ත වෙන ගමන්ම අපිත් එක්ක සම්බන්ධ වුණේ කවුද කියලා බලමු. ज्येष्ठ नियोज्य सामान्य अधिकारी कॉन्टिनेंटल रक्षण समागम सभापति सह प्रधान देशक एलाइट ट्रांसफॉर्मेशन एकेडमी ही सभापति सह प्रधान පුහුණුකරු කිෂාන් පෙරේරා මහත්මයා නැවත දවසකදී මුණ ගැහෙනවා. අපි තවත් කතා බහකට යනවා. අදට අපි සමුදෙනවා එතුමාට. මොකද බොහොම වටින කියන දේවල් අපේ ජීවිතයට එකතු කරාට. සුබ දවසක් ඔබට. සුබ දවසක් ටෙක්ලා. අපි අද දවසේදී අපි වැඩසටහන හමාර කරන්න සූදානම් වෙනවා. බොහොම වටින දේවල් ජීවිතයට එකතු කරා කියන විශ්වාසයත් එක්ක ඔබට මතක් කරනවා. අද ජාත්‍යන්තර වැඩිහිටි දිනේ. ඉතින් ඒ නිසාම අපි මේ වෙලාවේ ඔබෙන් සමු අරගෙන ගියත් ඔබේ ආලින්දයට අපි එනවා බත්තරමුල්ල සූරුපායේ සිට බොහොම ලස්සන වැඩසටහනක් එක්ක. ඉතින් මෙතෙක් වෙලා මේ වැඩසටහනත් එක්ක රැඳෙන ඔබටත් ස්තුතිවන්ත වෙන ගමන් අපි ගිහින් එන්න හැම කෙනෙක්ටම සුබ දවසක්.